අයිබෝන් කියලා පිළිගන්නවා නීරෝටික් YouTube channel එකට. අද අපි කරන්නේ Honda Chally වර්ගයේ පරණ ප්ලැටිනම් ආපු බයික් එකක් CDI කරන්න. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි හොයාගත්තා පරණ පෙසර් බයික් එක කොයිල් පැක් එකකින් පල්ස කොයිල් එකක් අපි හොයලා ගන්නවා. කොයිල් එක ගන්න නැහැ, පල්ස කොයිල් එක විතරයි ගන්නෙ. ඒ පල්ස කොයිල් එක අඬු දෙක අපි ගයින්ඩරෙන් කපා ගන්න ඕන. ගයින්ඩරෙන් කපාගෙන මෙන්න මේ විදිහට තමයි එතකොට තියෙන්නේ. මේ විදිහට තමයි ඔයාලට පේන්නේ අඬු දෙක කපා ගත්තට පස්සේ පල්ස කොයිල් එක තියෙන විදිය. මේකට වෙන කොයිල් එකක් ගන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ මේ හවුසින් එක ගයින්ඩර් එකේ පරිස්සමට අන්න ඒ ටික මං ඇඟිල්ල තියර තැන ගබා ගන්න ඕන. ඊට පස්සේ ප්‍රයිවීල් එක අරගෙන ප්‍රයිවීල් එකේ ඇතුලේ තියෙනවා ගවර්නර් ස්ප්‍රීන් එකයි ඒ වගේ පොඩි කෑලි ටිකක් තියෙනවා. ඒ ටිකත් ගලවලා ලයින් කරලා ගන්න. ඊට පස්සේ කොයිල් පැක් එක ගලවලා අරගෙන කොයිල් පැක් එක ඇතුලේ තියෙන කොයිල් දෙක ගලවන්න. ගලවලා කොයිල් පැක් එක හයි වෙලා තියෙන ප්ලේට් එක විතරයි අපි මේකට ගන්නෙ. ඊට පස්සේ අපි අර පෙසර් බයික් එක ගත්තු පල්ස කොයිල් එකේ මෙන්න මේ විදිහට ක්ලිප් ටිකක් තියෙනවා. ක්ලිප් එකකුයි ලොක් එකකුයි. ඒ ලොක් එක පන්නලා ඒ පල්ස කොයිල් එක පිටිපස්සේ තියෙන තහඩුව ගලව ගන්න ඕන. මෙන්න මේ විදිහට තහඩුව ගලව ගන්න ඕන. ඒ තහඩුවට තමයි අපි වෙන යකඩ තහඩු කෑල්ලක් පාස් කරනවා. ඒකට දැන් අපි මෙන්න මේ වගේ තහඩු කෑල්ලක් හදාගෙන ඒක මෙතෙන්ට තියලා මේ විදිහට පාස් කරනවා. මෙන්න මේ ආකාරයෙන් පාස් කරගත්තට පස්සේ නැවතත් අපි මේක පල්ස කොයිල් එකට හයි කරගන්න ඕනේ. මේක පරිස්සමින් කරගන්න ඕන වැඩක්. මේක ලොක් දෙක හරියටම බලලා දාගන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි පල්ස කොයිල් එක අරගෙන කොයිල් ප්ලේට් එක ගාවින් තියලා කොයිල් පැක් ප්‍රයිවීල් එකයි පල්ස කොයිල් එකයි අතර දුර හදාගෙන මාක් කරගන්න ඕන අපි එක. ඊට පස්සේ මාක් කරගත්තට පස්සේ මේ මාක් කරපු විදියට නූල කටුවක් ආධාරයෙන් මම මේක විද ගන්නවා. ඊට පස්සේ ඒ බැකට් එක අරගෙන අර කොයිල් පැක් එක හයි වෙන ප්ලේට් එක උඩින් තියලා ඒ කොයිල් පැක් එක එහා පැත්තට විදින විදියට ඒකත් පිට ගන්නවා අපි. සාමාන්‍යයෙන් මෝටර් කාර්මික බයික් හදන කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් පල්ස කොයිල් එකයි ප්‍රයිවීල් එකේ තියෙන පල්ස කට්ටේ අතර දුර සාමාන්‍යයෙන් ඔයාලට කියත් පටියක වගේ වාසියක් තිබ්බත්
ඇති මේ දෙක අතර. ඊට වඩා ගොඩාක් දුර කරොත් කරන්ට් එක යනවා අඩුයි. ගොඩක් ලං කරන්නත් එපා. එතකොට පල්ස් කොයිල් එකේ ගෑවිලා යන ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි මේ බකට් එක කොයිල් පැක් එකේ ප්ලේට් එකට තියලා රිවර්ට් ගහ ගන්නවා. මේ රිවර්ට් ගොඩක් දිගට ගහගන්න එපා. එහෙම වුණොත් කොයිල් එන්ජින් එකේ ඇතුළේ පැත්තේ තියෙන වීල් වල වදින්න ඉඩ තියෙනවා. ඒ නිසා ගොඩක් කොට රිවර්ට් ගන්න. ඊට පස්සේ අපි මේකට කරන්ට් කොයිල් එක විදිහට දාන CT100 කොයිල් එක. ඒකේ අනන්තව මේකට හරියටම හරියනවා. ඒ වගේ චූට්ටක් හවුලින් එක දෙපැත්තෙන් බොහොම ලාවට වදිනවා. ඒ නිසා ටිකක් ගයින්ට්‍රෙන් දාගන්න මේ විදිහට. ඔයාලට මේකට CT100 කොයිල් පැක මෙන්න මේ විදිහට හරියටම තියාගන්න පුළුවන් කරන්ට් කොයිල් එක විදිහට. ඊට පස්සේ මේ පල්ස් කොයිල් එකේ වයර් කනෙක්ෂන් එකක් මේ විදිහට ග්‍රවුන්ඩ් එකට ලබා දෙනවා. අනිත් එක කෙලින්ම පල්සර් එක CD එක යනවා. කරන්ට් කොයිල් එකෙත් එක වයර් එකක් මේ විදිහට ග්‍රවුන්ඩ් කරලා අනිත් එක උඩට යනවා. ඊට පස්සේ මේ ප්‍රයි වීල් එක මෙන්න මේ විදිහට වෙල්ඩින් ටැග් කරගන්න ඕන පල්ස් ටැග් එක. අපි ඒක මාක් කරගන්නේ එන්ජින් එක උඩ මාක් එකක් තියෙනවා ටයිමින් මාක් එක. ඒකේ F අකුර ප්‍රයි වීල් එක F එක ගාවට ඒක ලං කරලා මෙන්න මෙහෙම පල්ස් කොයිල් එකට සමාන්තර වෙන තැනින් තමයි අපි වෙල්ඩින් ටැග් එක ගහගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට වයර් පල්ස් කොයිල් එකට කරන්ට් එක එනවද කියලා බලන්න ඕන. අපි ඒකට පල්ස් කොයිල් එකේ ඉඳන් ආපු නිල් පාට වයර් එකේ කහ ඉර වයර් එකට LED බල්බ් එකක් සම්බන්ධ කරලා ඒක බොඩිය ගාවනවා. ගාවලා කික් එක ගහනකොට බොහොම සුළු ප්‍රමාණයක් එනවා. බලමු අපි LED බල්බ් එක පත් වෙනවද කියලා. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් පල්ස් කොයිල් එක ක්‍රියාකාරීත්වය හරියද කරන්ට් එක එනවද කියලා. ඔන්න බලන්න පොඩි වෝල්ටිය 10ක් වෙනවා බල්බ් එක සාමාන්‍යයෙන් පත් වෙලා යනවා. ඒ කියන්නේ පල්ස් කොයිල් එකෙන් කරන්ට් එක හැදෙනවා. ඒ කියන්නේ අපේ පල්ස් කොයිල් එක ටැග් එක හරියටම වැඩ කරනවා ළඟින් යනවා. ඊට පස්සේ මේ වගේ CD එකක් ගන්න පරණ CD එකක් මේ ක්ලිප් එක නම් ටිකක් පරණ එකක් මම මේ හදිස්සියට හොයාගන්න ගත්තේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ CD එකේ 5 pin CD එකක් මේ වගේ pin connection නම් හොයාගන්න පුළුවන් ලේසි Google එකේ search කරත් පුළුවන් හොයාගන්න ඊට පස්සේ